යම්කිසි තථාගතයන් ගණයක් වහන්සේ තියෙනවා ගැන නම් වස්තුවක් තියෙනවා නම් ශ්‍රද්ධාවන්තම් මෙහි හෝ ප්‍රේම පරලෝ මන්තම් සග්ගේ ස්වායන් සද්ධා රතනම් පනීතං මාත්‍රයක් මෙහි හෝ තිබ්බොත් පරලෝ හෝ යම් ප්‍රේම වස්තුවක් තියෙනවා නම් මාත්‍රයක් තිබ්බොත් දෙව්ලෝ බුදු උතුම් කෙනෙක් මණිකක් ගැන තියෙනවා නම් මනෝ සමන් සබ්බාසේ අත්ති සග්ග තථාගතේන පරායනා බුදු ඒ අය කෙනෙකුට සුගතියට සමාන යනවා. නැහැ සමාන ඇත්තටම නෑමයි නොයයිද මේක සත්‍යය බුදුරජාණන් සියලු දෙනා වහන්සේ ගැන සුවපත් ශ්‍රද්ධාව වේවා පිහිටුවා අහස ගන්න. විදුලි කොටන්න මේ ගත්තා සසරේ මේ සැඟවුණු මහ පොළොව දේවල් සෙලී යන්න ඉස්මතු කර ගත්තා කර මේ වියලි බුදුරජාණන් ගස්වල වහන්සේ පත්‍ර අනුමාන හැදෙන්න කරලා ගත්තා නෙමෙයි මල් මේ පිපෙන්න කියන්නේ. ගත්තා පින්වත් එක මහණෙනි වචනේ එළුව එක වෙලා වචනය ඉපදිලා වදාළේ බෙල්ල බුදු කැපිලා කෙනෙකුට ගණන්ගේ සමාන ලේ දහර රත්නයක් සතර මහා මාණික්යක් තුන් සාගරේ ලෝකෙම ජලයට නැහැ වැඩි කියලා hina අනුමාන වෙලා කරලා ජීවත් නෙවෙයි දරුවනේ කියන්නේ. එක එක්කෙනාගේ කරදර ජීවිත කාටවත් තියෙනවා. ආපස්සට බලලා ප්‍රශ්න බුදුරජාණන් කාටවත් වහන්සේට තියෙනවා. ශරණෙන් සසර කරදර බලන්න. නැති ගෙවල් ඒතකොට 10කින් හැම මම මිටක් කෙනාගේම හොයාගන්නකො. ජීවිත බලලා කියන්නේ පින්වත් මහන්නේ තනි තනියෙන් ඔයාලට කරදර හිතන්නේ. වැඩි නම් එහෙනම් කරදර බුදුරජාණන් නැති වහන්සේගේ ගෙවල් අපේ 10කින් මම ජීවිතෙත් මිටක් බැලුවේ හොයාගෙන නෑ ඉන්නකො. මාව දාපස්සට. මොන ගෙයින්ද? හැම කෙනාගේම බෙහෙතක් ජීවිතය හදලා බලලා. දෙන්න. ඒසා විශාල හැකියාවක් තිබ්බ කරදර බුදුරජාණන් නැති ජීවිත වහන්සේ අත් දෙක එකතු කරලා වැන්දත් මදිද? කොහොමත් මේ හිත හිතා ඉන්න එපා. හිතන්න මම වයසට යන කෙනෙක්, ලෙඩ වෙන කෙනෙක්, මරණයටපත් වෙන කෙනෙක් කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ ඔහොම හිතුවොත් එයාට නිර්වාණ මාවත පෙනෙන්න ගන්නවා කියලා. හිතන්න ඕනනේ කරුණ තුන. මම ලෙඩ වෙන කෙනෙක්, වයසට යන කෙනෙක්, මැරෙන කෙනෙක්. ඔබටත් මටත්